ෆ්‍රෙනයුලම් පටකේ අපහසුතා සහ ආබාධ. බොහෝ පිරිමින්ට මෙම පටක කොටස සාමාන්‍ය පරිදි පිහිටා තිබුණත් සමහරෙක්ට එය නිසා අපහසුතාවයක් හෝ ආබාධයක් ඇතිවීමටද පුළුවන්. එය එසේ වෙන්නේ එහි පිහිටීමත් ශරීර වර්ධනයේදී ඇතිවන වෙනස්කමුත් එකිනෙකට විවිධාකාර විය හැකි නිසායි. දැන් අපි බලමු මොනවද මේ ආබාධ අමාරුකම් කියලා. තෝන් ලණුව ඇඹරීම. මෙම පටකය කුඩාවට දිගින් අඩුව පිහිටා ඇත්නම් ලිංගුව ප්‍රාණවත් වෙලා කිසියම් ලිංගික අත්දැකීමක යෙදෙද්දී එය ඉරී යාමට හෝ තුවාල වීමට පුළුවන්. විශේෂයෙන්ම ප්‍රථම සංසර්ගක අත්දැකීම්වලදී නැත්නම් ටිකක් තදින් වේගෙන් සිදුවන අත්දැකීමකදී ඔබගේ ෆ්‍රෙනයුලම් පටක කොටස නිතරම ඉරී යාමට ලක් වෙනවා නම් එයට වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි. නැත්නම් මේ පටක කොටස ඉවත් කිරීමට හෝ පහසු පරිදි ඇදීමට ලක් කළ හැකි සරල ශල්‍ය කර්මයක් තියෙනවා. තවත් දෙයක් තමයි මෙවැනි ආබාධ තත්ත්වයකදී ඔබගේ පෙරසම ඇතුළත පිරිසිදුව තබා ගැනීමත් ඉතා අපහසු දෙයක් වෙනවා.